හෙලෝ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් නේද? ඔන්න ඉතින් අදත් වෙනදා වගේ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අපේ Life with YouTube channel එකට. ඔන්න ඉතින් මේ සතියේ මම ඉස්සෙල්ලාම හදාගන්න යන්නේ පාස්තා වලින් සැලඩ් එකක්. ඉතින් මේකට මම අරගෙන තියෙනවා බ්‍රොකොලි, ඒ වගේම කෝන්, ඒ වගේම බෝන්චි ඇට, ඒ වගේම චිකන් ටිකක් එයාර් ෆ්‍රයි එකේ දාලා ගත්තා. ඉතින් මේ කෝන්ුයි බෝන්චි ඇටයි දෙකම මම ගත්තේ ටින් කරපුවා. බ්‍රොකොලි ඒ වගේම බෝන්චි එකයි කෝන් එකයි මම බටර් චුට්ටක් දාලා පොඩි ටෙම්පරාදුවක් දාගත්තා. චිකන් ටික නම් මම එයාර් ෆ්‍රයි එකේ දාලා තමයි ගත්තේ. මේක පෙස්ටෝ එක. මේවා මේ ගොඩක් ඒවා එක එක වර්ග වලින් ගන්න තියෙනවා. ඉතින් ලේසියිනේ. ඒක නිසා මේකත් මම ගත්තා. මේකට දාන්න සලාඩ් එකට. ඔලිව් වලට මේ පාසම දන්නේ මස්ලිනේ. මස්ලි අමතකුණ දන්න අමතකුණ වචන. මේක හරි ලේසි. ඉතින් මේවා ටික මේ දාලා මේ සලාඩ් එක හදා ගන්න තියෙන්නේ. Juta kalbu amutu rasak තියෙන්නේ. මොනවද දැන්? පෙස්ටෝ කියනක පේස්ට් එකක්. ඒකේ මේ අමුතු රසක් තියෙනවා. අර බැසිල් කොළ වල තියෙන අමුතු රසක් තියෙනවා. කජු එකේ රසත් අමුතු සුවඳකුත් තියෙනවා. හරිම ලේසියෙන් හදාගත්ත එක ටින් කරපුව ගත්තමත් ඉතින් එන්නාට ටින් කරපුව මම ජාය දෙකයිනේ ගත්තේ. දැන් රස ටුට්ටක් බලමු. හරිද? Thank you darling. රසයි ගුණයි ඔක්කොම තියෙනවා. ලස්සනට තියෙනවා. මේකෙන් අමුතුම රසක් ආවා. මේ ගොඩක් ඒ කියන්නේ මේකේ රස වෙනස් වුණා. කජුත් තියෙනවනේ. පේස්ට් එකේ. ඔව් මේක විවිධ වර්ග වලින් ගන්න දෙන එක එක ගණන් වලට සාමාන්‍ය ටිකක් ඉතින් ගාන වැඩි මේවා. මේ තියෙන මේ සතියේ මම හදපු කෑම ටික මේ ටික තමයි හදාගත්තේ. මෙතන තියෙනවා පෝක් කරි එක. මෙතන තියෙනවා පාස්තා සලාඩ් එකක් තියෙනවා. ඒ වගේම මොකොල් වලට පරිප්පු ටිකක් දාලා ඉවුවා. ඒ වගේම චිකන් ටිකක් එයාර් ෆ්‍රයි එකේ දාගත්තා. හැබැයි මේක නම් මම රෑට තමයි කෑමට තමයි ගන්න හිතාගෙන ඉන්නේ. මොකද රොටි ගෙනත් තියෙනවා වෙනම. ඒකට මේක පොඩ්ඩක් කපලා දාලා ভেජිටබල් එහෙම දාලා ඒක රෑට හදාගන්න හිතාගෙන ඉන්නේ එවෙලිට. මෙතන තියෙනවා මාළු මිරිස් තෙල් දාලා උඹලා කඩ තිබ්බ ලංකා කඩෙන් ගෙන අපේ ඒවත් දාලා තමයි තෙල් දැම්මේ. ඉස්සෝ මේ ගිය සතියේ ඉස්සෝ හදුවානේ. ඉස්සෝ තෙල් දැම්ම ගිය සතියේ කිලෝ 2 අර පැක් එකක් ගෙනත් තිබ්බේ. ඉතින් මේ ඉතුරු ටික භාගය තමයි මම ගත්ත කිලෝයක් වගේ වෙන්න. මේක නිකන් අද බැද්දා. නිකන් කියන්නේ මිරිස් කුඩු මිරිස් පැප්‍රිකා පවුඩර් ඒ වගේම සුදු ලුණු පවුඩර් ඒව දාලා බැද්දා. මේ තියෙන්නේ නෝකෝල් අතන නෝකෝල් ගෙඩිය ඉව්වා. ඊට පස්සේ නෝකෝල් කොළ වලින්
නෝකෝල් ගෙඩිය යුවා. ඊට පස්සේ නෝකෝල් කොළ වලින් මැල්ලුමක් හදුවා. මෙහි අනිත් එක සුපර් මාකට් වල මෙයාලා නෝකෝල් අරයි යනවා. මේ කොළ ටික ඔක්කොම කඩලා තියලා ගෙඩිය විතරයි අරයි යන්නේ. මං කරන්නේ එක ගෙඩියක් අරන් කොළ ගොඩාක් බෑග් දාගෙන එනවා. මේ මොකද ඒක කිරලත් නෙමෙයි ගන්නෙ. සාමාන්‍යයෙන් මේ සුපර් මාකට් නෝකෝල් විකුණන්නේ ගෙඩියක් ලේ 3යි ගාණක් මං හිතන්නේ. අනිත් ඒවා සාමාන්‍යයෙන් කිරනවනේ මේ ගෙඩියට තමයි ගාණ වැටෙන්නේ කිලෝ ගාණට නෙමෙයි. ඉතින් මං කොළ අර එයා ලයින් කරනවානේ. මං අර හොඳ ඒවාෙන් කඩලා ගන්නෙ නැහැ. එයා ලයින් කරලා ඒ බකට් ඒ බින් එකේම දාන හැමම ඩස්බින් නෙමෙයි. මේ ඉතින් මං අර කොළ ටික දාගෙන යනවා මේකටම. කැෂියර් එක ඉතින් බලලා මුත් කියන්නේ ගෙඩි ගාණට විතරයි ගන්නෙ. අපි සාමාන්‍යයෙන් ලංකාවේ යන්නේ නෝකෝල් වලින් මැල්ලුම් හදලා කනනේ කොළ වලින්. ඉතින් මේ මැල්ලුම තියෙනවා. මේ පාස්තා එක හදන එක නම් මම පුංචි වීඩියෝ එකක් ගත්තා නේ ඉතින්. එහෙනම් ඉතින් ඔන්න අද දවසේ වීඩියෝ එක මම දැන් මේ සෙනසුරාදානේ. සෙනසුරාදා මම සාමාන්‍ය කැම ටික ඔක්කොම හදාගන්නේ. හෙට දවසේ බලමු විශේෂ දෙයක් නැහැ ඉතින් කරන්න. සාමාන්‍යයෙන් පල්ලි යනවා. බලමු කොහෙට හරි ගියොත් පෙන්නන්නම් ඒ දේවල් මේ වීඩියෝ එකතු කරන්නම්. Video call. So make sure to subscribe to Life with Your YouTube channel now. You guys comment down below what food you like. Or this juice from Kaufland. You could get this. There's any juice you want. There's big size, small size. And we're gonna do more videos here or check it down below and go to every single channels or subscribe to our channel so you guys we post every new videos so you guys can have it. So share love and team up. Peace. මේ ඉතින් තියෙන ඉරිදා දවසේ උදේට මං හදාගත්තු කෑම එක තමයි පෝල් පෑන් ටිකක් හදලා ඒ වගේම කිරිබත් එක ඇතුළට දාලා මෙන්න මේ විදිහට යෝගට් කප් එකකින් ලස්සනට හදාගත්තා. අපි යනවා අර මාකට් එකට. අපි සාමාන්‍යයෙන් යන්නේ මාකට් එකක් තියෙන්නේ. ඒකේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු වගේම බ්‍රෑන්ඩ් නිව් එකක් තියෙනවා. ඉතින් ඒක රද ටිකක් යනවා. යාව මාකට් එකට කාද සෙනග ගොඩයි නේ මාර විදිහට සෙනග.
මාර්සන ගොඩක් තියෙනවා. සියස්තර. හරි ලස්සනයි සෙට් එක. සිල්වර්. ඔය උඹට හැබෙන්නේ කොහොමද? Fomos pandan. දා. Și අර කතා uite și ලස්සනයි. elefant fildeș. Uite și asta e tibetan. Silver. මේ හරි ආසයි. 700 de lei. 150 de euro. Am asta tot argint, dar mai ușor. Tot silver, uite aici, uite aici. Rodinat, cu rogi. කීයලද? යුරෝ 100යි. යුරෝ 100. පුතත ගන්න. ලස්සනයි පොඩි එකක් නෙවෙයි. මේ ලස්සනයි මේකට. රාජාලිය වගේනේ. ලූට් එක. හරි පුතේ අංකෝ. මේකට ආවොත් මොන හරි අඩුපාඩුනේ ලට්ටපට්ටදී මාගත්තගෙන. හරි ලස්සනයි මේක නේද? කබඩ් එක. අර හරියසෙන ගැඩි මේ හරිය බඩු එකක් තියෙන්නේ. මේස පුටු අර අවශ්‍ය ලට්ටපට්ට කෑලිනේ. ඒවා මේ හරිය තියෙනවා. ලස්සන ඒවා ඉතින් තියෙන පොඩි පොඩි දේවල්. මෙයා මේ කඩුව ඒවා මේ බලන්න මෙතන තියෙනවා කියලා. මෙන්න තියෙන බයිසිකල්. What are you going to bike? Amma? What bike to go to? මට බයිසිකල් ඇත. ඉතින් මම ආසෙ පදින්න. ඉගෙන ගන්න ඕනේ. What happened just then? හැබැයි මේ දෙක තරන්නේ බයිසිකල් තියෙන එක නේද? දෙක තරන්නේ. මාර ගණන් ඒවල්. 4000යි 5000යි නේ. ඈ බයිසිකල් නෑ. මේව බ්‍රෑන්ඩ් නිව් ගන්නවනේ. ඇයි තිබ්බේ? මේක කීයක් වේදන්නේ? Tapi mewah. කතාවක් අහන්න. හරිද? හරිද? Tapi mereka electric bike ya. Aminda. The big hamburger. මේක ඇද්ද? ඩ්‍රින්ක් එකක් අපි ගමු නේද? අතනින් ගමු පුතේ ඩ්‍රින්ක් එක. දැන් උස යන්නත් බෑ. අතනින් ගමු. අරකින් ගමු සෙලික් ඩෝස් එකට යනවා. ඉරන්න ගන්න. 97 ඒක ගන්න. 7 අපි දෙන්නා සෙලික් ඩෝස් එකට නේද? කෑම කන්න. Where's the ketchup? දැන් මේ අපි එද්දි මැක්ඩොනල්ඩ් එකෙන් ගත්ත බර්ගර් එක කාලේ ඉවරයි මේ ළමයා. Tomato sauce. Tomato sauce. මේකට දාන්න පුතේ සෝස් එක. Yes, I know. මෙහි ඉතින් ගොඩක් අය ආවම පස්සේ මෙහි කෑම කන්න බෑ කියලා කියනවා. හරිද? ඒ කියන්නේ මොකද අපේ කට්ටියට බත් කාලා පුරුදු වෙලානේ. ඒ නිසා මෙහි බත් තියෙනවා. ඉතින් මේ වුණාට බත් දෙන්නේ මෙහෙම බත් ඉල්ලපුවම අර කැඳ වෙච්ච බත් ටුක්ටක් දෙනවා පොඩි කෝප්පෙන් එකක්. හරිද? මේ මිනිස්සු කන්නේ මස්සුයි අලයි එළවලු කන්නේ යමුයි. දැන් මේ අපි කන විදියත් දැන් මේ විදියටම තමයි කන්නේ. මොකද අපිට අපේ විදියට ගන්න ඕන නම් අර ලංකාවේ කඩ දෙකක් තියෙනවා. ඒ වලට ගිහිල්ලා කනවා. මට මොනවාද පාන් කෑල්ලුත් කන්න ඕනේ. ඈ? මට මොනවාද පාන් කෑල්ලුත් කන්න ඕනේ. ඔය ආධාරයක් කවන්න මොකක් හරි.
යන් දැන් අපි යන්න ඕන කවුලන් එකට. දැන් සමයකට ඕන කරන්නේ දාලා තියන්න. ටික ටික බඩ වෙලෙට. සෙලිකෝ යා. යම් පුතා. ඒක අත්‍යස් ගන්න. දැන් තමයි ඒවා දෙන්න බන් පෙන්නන්න ඒක හරි සොෆ්ට් වුණා නේද? බෑ අපි ගත්තේක කොලටි. ගත්තේ කොහොමද මේ පොඩි පුතාට හරියන්නේ මේක? හැබැයි මදි මෙයාලා මම මදිද? අපි දැන් පෙප්කකටත් ආවා. මේ අර මාකට් එකෙන් ගණ්ඩ දැඟලුවා. අරන් ගන්න දුන්නේ නැහැ ඒක මොකද හරිය නැහැ නේ එහෙම. දැන් මේකක් අරගෙන මේක 65ක්. මේක අරන් දෙනවද? ඔව් මොනා කරන්නද? කොල්ල මේක වැඩ කරනවා බැටරි වලින් වැඩ කරනවා කරයිද? මොකද්ද කියලා බලන්න උදාත්. බැටරි වලින් මෙදින්. Yes, look, it still works. මම දා පිටුම් කරලා. Orang toya ka ba? මම ඊටින් කොස්ටි shopping කරාන සතියට අවශ්‍ය කරන දේවල් අපි දැන් රවුම් ගහලා ආය ආවා වතුර අර යන්නේ. ඒතර සතියේම ෂේප් නේ වතුර 6ක් ගත්තම. මේක ලීටර 5 ගෑන එකක් නේ. 6ක් ගත්තම ෂේප් එක. අපේ වතුර බොන්නේ මෙන්න මෙයා තමයි ගොඩක් වැඩිපුර. මම ගියා මේකට පෙප්කකට ගියා ඇඳුම් ටිකක් ගත්තා වීඩියෝ නම් ගත්තේ නෑ අප්පා නේද මෙයා මාකට් ගියා මාකට් එකෙන් ගත්ත පොඩි කන්න බනලේ What I got? Is this a cold boost? ඒක දවස් කීයද කියන්නේ? දවස් කීයද ලේ 65? මොනවා හරි ගන්න. ඔව් අනේ මාකට් එකේ මාර මේකක් ඉන්නේ මොන හරි ගන්න. මේක කියන්නේ 65 ලේ. ලේ කියන්නේ අහක් ගත්ත මේ චොක්ලට් එක. මේක පාටකල්. යා පරක් වෙනවා වැඩක් තියෙනවා. දැන් ඒක ෆෝන්. දැන් 4යි වෙලා. මේ අපේ දැන් මෙහෙ මේකේ පාකින් එක හදලා තියෙන්නේ. ලස්සනට මල් හිටවලා. මේ අපි දෙන්න අපේ ගෙදර වාහන දෙක නේද මෙයා? කී එක වගේ බෑග් එකනේ.